වසන්ත ඔයාට උදෙන්ම නැගිටලානේ. කොහෙද වසන්ති මේ උදේම ගියේ? තේ හදන්න ලෑස්ති වෙලා සීනි බෝතලේ එල්ල බලද්දි මේ සීනිනේ. මම ඉතින් අඩියට දිගට කඩේට දුවලා ගියේ සීනි 500ක් කරන් ආවා. සීනි වර වෙන එක අහන්නත් දෙයක් නෑ වසන්ති. ඔයා නිකලොත් සීනි කනවනේ. සීනි ටිකක් කෑවි නැත්තම් බත් කෑවි නෑ වගේ වසන්ත. සීනි කෑවා වගේ නෙමේ වසන්ති සීනි ඇදුනොත් එහෙම. වසන්ත ඔයාට මතකද ඔයා ඉස්සර මාව බලන්න ඇති පුහුල් දෝසිය රංගනවා. ඒ පුරුද්දට තමයි වසන්ත මං තාමත් සීනි කන්නේ. ඔයා ඉතින් ඉස්සර වගේ මට පුහුල් දෝසි ගෙනත් දෙන්නේ නෑනේ. ළමයි හම්බුනාට පස්සේ ඔයා වෙනස් වුණා වසන්ත. අනේ මේ විකාර කතා කියවන්න තු මට ගිහින් තේ එකක් හදන් එනවා වසන්ති. මොකද මේ මිනිස්සුන්ට පොඩ්ඩක් ආදිරි කතා කරන්න බෑනේ. හරියට කේන්ති යනවා. හෙලෝ අලා කවුද මේ? වසන්ති වසන්ති නෑ වසන්ත කතා කරන්නේ කවුද මේ? වසන්ත මම මේ සුසන්ත බං අපට සිරි මේ මස්සිනානේ මොකෝ මේ කාලෙකින් අපේ මතක් වෙලා කාගේද මේ නම්බරේ? අර අපේ උක්කු මල්ලි බං බටන් ෆෝන් එකක් අරන් ආවා මගේ ළඟ උකස් තියන්න. ෆෝන් එක දින්න උනා රුපියල් 500යි බං. මම මේ සිංගල්ඩේ පුතා ගත්ත ෆෝන් කඩේකට කියලා. දැන් ෂෝක් එකට වැඩ. හොඳයිනේ බං. උඹට දැන් ඉතින් රජ මගුල් වගේ ඇති. උඹ දැන් ඉතින් වටේටම කතා කරලා හවරද? උඹත් හරි වීලු තමයි කරන්නේ වසන්ත. ඉතින් මස්සිනේ නෑනලා දරුවෝ එහෙම හොදින්ද? ලොකු කෙල්ල පැනලා ගින් දැන් සතියක් වෙනවා. තාම ආරංචියක් නෑ බං. මේ අපේ සුසන්ති ඉන්නේ. ඉතින් ඒ ටිකක් මේ මීනස් බොරේ හදිලා ඊයේ තමයි හොස්පිටල් එකෙන් ටිකට් කපන් ගෙදර එක්කන් ආවේ. වසන්ත නේ මං කල්පනා කරේ බං අපේ කෙල්ලවත් ඔය පැත්තේ පොඩ්ඩක් හොයලා බලන ගමන් මාසයක් විතර උඹලගේ දිහා නැවතිලා ඉඳලා යන්න කියලා. උඹ වසන්තිට කියපන් ලොකු අයියා ඔය පැත්තේ හන්දාවට එනවා කිව්වා කියලා. එහෙනම් මං තියන්න. උන්සරණ මේ වසන්ති මොකද වසන්ත මේ නැරෙන්න හදන්නේ? වසන්ති මේ දැන් ඔයගේ ලොකු අයියා කතා කළා. මොකක් ලොකු අයියා කතා කරා? හරි පුදුමයිනේ වසන්ත. ඔයාට අයියා වගේ වෙන කවුරු හරි කතා කරා දන්නේ. මොකද අයියාට ෆෝන් එකක් නෑනේ ඔයි. මේ කාගෙන්ද මන්ද උගස් ගත්තයි කිව්වේ? දැන් මොකද්ද වසන්ත අයියා කතා කරලා කිව්වේ? අයියාගේ ලොකු කෙල්ල පැනලා ගිහිල්ලු. කෙල්ලව හොයන්නත් එක්ක මාසයක් විතර අපේ දිහා නැවතිලා ඉඳලා යන්න එනවා කිව්වේ. මොකක්? ඒකේ තමුසෙත් පැනලා ඇවිල්ලා මේ හොයන්නේ. ඉතින් තමුසේ මොකද කිව්වේ? හරිවා. තමුසේට විකාරද වසන්ති? මම මොනවත් කියන්න කලින් මිනිහා ෆෝන් එකක් තියලා ඉවරයි. එපා වෙනවා වසන්ත. තමුසක් දෙකක් නම් කමක් නෑ.
මටම පරණ වෙලා මායන මේ වාහනේ කාලේ මුණ මුණ නරක දසා පාරිලා රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා අනේ අයියේ වසන්ත ළඟට එන කම්මාතුර ගත බැරි වුණානේ බං එනවා තියමෝයි නෝ වසන්ත රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා A few moments later. නොදා විස්කි බ්‍රැන්ඩි පදමට ගහලා දෙව්ලෝකෙ පේන සුදිය සීර් බෝතලේ දෙව්ලෝකෙ පේන සුදිය සීර් බෝතලේ සීර් බෝතලේ මේ මද්යපාන බීම ජොලිය ගෑනු නොදන්නේ මේ මද්යපාන බීම ජොලිය ගෑනු නොදන්නේ ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ පිරිමි අපට නොදෙන්නේ අපි සීවාගේ අතට අරන් සූර් පෙන්නලා අයියේ ඔයාලට මොන හරි ඕනේද මේ වසන්තේ වේ පුළුවන් නම් දෙහි පවුවක් ගෙනෙන්නවා හායි මං ගෙන්නම් වසන්තේ ඔයාලට මොන හරි ඕනේද එහෙනම් මට පිපිඤ්ඤ බෙන්දක තුනක් ගෙන්න හා වසන්තේ මේ වසන්තේ පොඩක් මෙහෙට එන්නකෝ අයි පොඩක් එන්නකෝ අයි පොඩක් මෙහෙට හරි Wee!
moments later. Mahal.